ඉවසල්ලා YouTube නාලිකාවට ක්ලික් කරාට පස්සේ continue with Google කියලා එනවා. ඉතින් ඔයාලට මේකට continue දීලා Google
මයි යනවා මෙන්න මෙතැන්ට ආවා. දැන් ඔයාලා මෙන්න මෙතැන්ට මේක පේස්ට් කරගන්න ඕන. හරිද? මම මේ විදිහට පේස්ට් කරගත්තා. ඊට පස්සේ මෙතනින් ආනවා අපිට මේක මේ කන්ටෙන්ට් එක කොහොමද ඕනි කියලා. කියන්නේ ඩොකියුමන්ට් එකක්ද, සෝෂල් විදිහටද, වෙබ් පේජ් එකක් විදිහද, ප්‍රසන්ටේෂන් විදිහටද කියලා අහනවා. ඒ ක්ලික් කරගන්න. හරිද? ප්‍රසන්ටේෂන් කියන එක තියාගන්න. ඔයාලට කැමති කන්ටෙන්ට් එකක් මෙතනින් ක්ලික් කරගන්න පුළුවන්. හරි. අපි දැන් කන්ටිනියු දෙමු. ඊට පස්සේ මෙන්න මෙතන බලාගන්න පුළුවන් ලෝඩ් වෙනවා. ලෝඩ් වෙලා ඔයාලව මේ වගේ තැනකට එනවා. ඉතින් prompt editor කියන තැන තමයි අපි ඇවිල්ලා ඉන්නේ. මේ setting යටතේ මෙතන generate කියන එක තියාගන්න. amount of text per card කියලා තියෙනවා. ඉතින් medium වගේ දෙන්න පුළුවන්. right flow පරිගණක ගැන ඉගෙන ගන්න උනන්දු වන සිසුන් සඳහා අනෙකුත් අය කියන එක ඔයාලට මෙතන කැමති එකක් දාගන්න පුළුවන්. ඔයාලට අදාළ ප්‍රසන්ටේෂන් එකට ඒ ගැන මෙතනින් ටයිප් කරගන්න. එතකොට ටෝන් එක තොරතුරු සපයන ආකර්ෂණය පැහැදිලි කියලා දාලා තියෙනවා. output language එක සිංහල. images කියන එක යට මේ විදිහට ක්ලික් කරගත්තොත් AI images ඕනේ. ඊට පස්සේ AI images මොඩල් එකට මම මෙන්න මේ flux fast කියන එක තමයි දාලා තියෙන්නේ. ඉතින් ඔයාලට කැමති එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. image and tree fast කියලා එකක් තියෙනවා. Google කියලා තියෙනවා. ඉතින් ඔයාලට කැමති එකක් දාගන්න හොඳ එකක්. මම මේකම තියන්නම්. format එක ඉතින් අර presentation format එකම තමයි. හරි. එච්චරයි අපිට කරන්න තියෙන්නේ. ඉතින් ඔක්කොම හරි. කාඩ්ස් 8ක් කියලා තියෙනවා. මම මෙතන 9ක් 10ක් නෙමෙයි 9ක් වගේ දාගන්න. හරිද? ක්‍රෙඩිට්ස් 40ක් යනවා. කන්ටිනියු කරනවා මම. කන්ටිනියු කරා. හරි. මෙතනදී අපිට තීම් එකක් සිලෙක්ට් කරගන්න එනවා මචං. හරිද? ඉතින් දැන් තීම් එකක් සිලෙක්ට් කරගන්න. මම මේ රෙඩ් කලර් තීම් එක සිලෙක්ට් කරගන්න. ඉතින් තව තීම් ගණනාවක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් එක එක විදිහේ. ඒලියන් කියලා තීම් එකකුත් තියෙනවා. මම ඒක ක්ලික් කරගත්තා. හරි. දැන් ජෙනරේට් කියන එක දෙමු. හරිද? මේ විදිහට මචං දැන් යක්ෙක් වගේ හදන්නේ. හරිද? මේ ප්‍රසන්ටේෂන් එක මම දුන්න විදිහට මෙයා හදනවා මචං සුපිරියරම. දැන් බලා ගන්න පුළුවන් ඔයාලට පරිගණකයේ හදිනා මේ බලන්න ලියන ලිවිල්ල ආයි සුපිරියරම ලියනවා මචං. හරිද? ඔයාලා අදාළ ඩීටේල්ස් හරියට දුන්න නම් ඔයාලට ඕන විදිහට දුන්න නම් ආයි හදන එක මචන් දැන් හදනවා සුපිරියටම. හරිද? ඕම් බලාගන්න. හරි. පට්ට ලස්සනට හදනවා. ඉතින් මේක ඩවුන්ලෝඩ් කරගන්න හැටිත් ෆ්‍රීම මං කියලා දෙන්නම්. හරිද? හරි. දැන් මට මේ විදිහට මැසේජ් එකක් ආවා you made your first gamma කියලා. show me දෙනවා. මේ විදිහට පොඩි ගයිඩ් එකක් දෙනවා. අපි ඒක ස්කිප් කරගමු. හරි. දැන් බලා ගන්නකො ඉතින් මේ ප්‍රසන්ටේෂන් එක පිටු 9ක වගේ ප්‍රසන්ටේෂන් එකක් තමයි මෙතන මෙයා අපිට හදලා දුන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් සුපිරිම ප්‍රසන්ටේෂන් එකක් ආයි අපිට මේ අදාළ දේවල් ඕන එඩිට් කරගන්න උනත් පුළුවන් යාළුවනේ. කිසිම ගැටලුවක් නැතුව. හරි. දැන් මේ විදිහට ප්‍රසන්ටේෂන් එක අපිට හදලා දීලා තියෙන්නේ. ඕන මේ ලයිව් අපිට ප්‍රසන්ට් කියන තැන මේ තියෙන්නේ. මෙතන ක්ලික් කරලා කෙලින්ම ඕනනම් මේක view කරන්න උනත් පුළුවන්. හරි. හරි. මෙතනදී මම ඕන යවලා පෙන්නන්නම් එක එක. ඕන් ওই විදිහට තමයි දැන් අර ප්‍රසන්ටේෂන් එක view වෙන්නේ. හරි. මේ විදිහට තියෙනවා. හරි. දත්ත ගබඩා කිරීම SSD වේගවත් දත්ත ගබඩා කිරීම සඳහා විස්තර දාලා අපිට ඕනනම් එඩිට් කරගන්න උනත් පුළුවන්. ඔයා මේක ඇඩ්වාන්ස් විදිහට ප්‍රොම්ප්ට් එකක් මෙයාට දුන්න නම් තවත් සුපිරියටම හදනවා. හරිද? මොකද මං හදලා තියෙන ඕන තරම්. හරි. දැන් මම මෙතන එක්සිට් වෙනවා. හරිද? හරි. දැන් මේ අපි හදපු ප්‍රසන්ටේෂන් එක කොහොමද අපි ඩවුන්ලෝඩ් කරගන්නේ? ඒකත් ඔයාලට කැමති විදිහකට. ඒ කියන්නේ PowerPoint PDF එකක් විදිහට. හරි. බලමු. හරි. දැන් ඔයාලට මේ මෙතන තීම් කියලා තියෙන තීම් එක උනත් වෙනස් කරගන්න හැකියාව තියෙනවා. හරි. දැන් අපි මේකම ඩවුන්ලෝඩ් කරමු. මොකද වීඩියෝ එක දිග් වෙනවා. තව කතා කර හිටියොත් මෙතන ෂෙයා කියන එක ක්ලික් කරගන්න. හරි. ෂෙයා කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ෂෙයා කියන එකක් තියෙනවා. එතනින් ඔයාලට ඕන නම් මේක කාට හරි බලන්න උනත් යවන්න පුළුවන්. මෙතනින් access එක මොන විදිහට දෙන්න ඕනි කියන link එකෙන්. දැන්
එක්ස්පෝට් කියන එකට යන්න එක්ස්පෝට් කියන එකට ගියට පස්සේ මෙන්න මෙතන තියෙනවා export to PDF export to PowerPoint ඒ වගේ මෙතන Google Slides PNG ඒ කියන PNG කියන images විදියට ගන්නත් පුළුවන් ඔන්න කැමති options මං හිතන්නේ මෙතන ඔව් හතරක් විතර තියෙනවා ඉතින් ඔයාලට PowerPoint එකට උනත් convert කරගන්න පුළුවන් ඉතින් ඔයාලට කැමති විදිහකට ගන්න පුළුවන් මේක මොකද PDF එකක් විදිහට අරගෙන PDF convert කරගන්න පුළුවන් web tools ඕන තරම් තියෙන ඕනම විදිහකට ඔයාලට convert කරගන්න උනත් පුළුවන් දැන් මෙතන කැමති එකක් ඉතින් click කරගන්න මම export PowerPoint දුන්නොත් මෙතන exporting PowerPoint කියලා message එකක් ඇවිල්ලා load වෙනවා හරිද මචං හරිද ඉතින් මේක ওই විදිහට load වෙලා ඔයාලයි PC එකට හෝ ඔයාලයි phone එකට mobile එකට ඩවන්ලෝඩ් කරගන්න පුළුවන් PDF එකට තම මන් දුන්නේ මේ පාර හරි රෙඩි කියලෙන මේ කලික් කිය දුන්න ගමන් මචන් ඔන්න ඩවන්ලෝඩ් වෙනවා හරිද මගේ ඔන්ලයින් සිකරිටි දාලා තියෙනවා එක්ස්ටෙන්ෂන් එක ඒක හරහා පොඩි බ්ලොග් වීමක් වුණේ හරි දැන් අපි PowerPoint එකට ඩවන්ලෝඩ් කරගමු හරිද PowerPoint එකත් මේ විදිහට මම ක්ලික් කරගත්තා මේ විදිහට ලෝඩ් වෙනවා මචන් ඔයාලට බලා ගන්න පුළුවන් හරි මම ඉදර කලික් කිය ඩවන්ලෝඩ් ඉට් කියන එක දෙනවා අන්න ඩවන්ලෝඩ් වෙනවා මචන් හරිද හරි ඉතින් PDF විදිහට නෙමෙයි ඕන විදිහකට ඩවන්ලෝඩ් කරගන්න පුළුවන් හරි ඉතින් මේ විදිහට මම PowerPoint එකෙන් ඕපන් කරලා මේක පෙන්නන්නම් ඔයාලට එතකොට ඔයාලට මොන විදිහටද ඕපන් වෙන්නේ කියලා බලා ගන්නත් පුළුවන් ඉතින් ප්‍රසන්ටේෂන්ස් හදන අයට සුපිරියක් තමයි ඉතින් ඕම් බලන්න කොච්චර හොඳයිද කියලා බලන්න සුපිරි ඉතින් ඔයාලට මේ විදිහට ප්‍රසන්ටේෂන් එක පල්ලෙහාට යව මේ P2 ටික බලන්න පුළුවන්. හරිද? ඉතින් මේ විදිහට තමයි සුපිරියම් ප්‍රසන්ටේෂන් එකක් හදලා තියෙන්නේ. ඉතින් gamma.app එක හරහා ඔයාලට මේ විදිහට ප්‍රසන්ටේෂන් එක හදාගන්න පුළුවන්. හරි. ඉතින් ওই විදිහට තමයි ඔයාලට ප්‍රසන්ටේෂන් එකක් හදන හැටි මම අද කියලා දුන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දා යන්න. ඉතින් කමෙන්ට් එකක් දාන්න ඔයාලට මොන වගේ වීඩියෝස් ඉස්සරහට ඕනේ කියලා. මොකද අපේ channel එකේ about එක ඔයාලා පොඩ්ඩක් view කරලා බලන්න. ඉතින් TikTok channel එක, WhatsApp channel එක වගේ අපි link කරලා තියෙනවා links social media වල. ඒ වගේම අපි මෙතන පොඩි update එකක් කරා හැම සතියෙම වීඩියෝස් එකක් දෙකක් තුනක් වගේ ගේනවා කියලා. හරි? ඉතින් ඔයාලට කැමති කමෙන්ට් එකක් දාගෙන යන්න ඉස්සරහට මොනවද වීඩියෝස්ද ඕනේ වෙබ් ටූල්ස් ගැන රිවියුස් ඕනේද ඇප් ගැන වෙබ්සයිට් එක හදන හැටි ගැන උනත් අවුල නැහැ කමෙන්ට් එකක් දාන්න අපි අනිවාර්යෙන් වීඩියෝ එකක් කරනවා ඒකට එහෙනම් හැමෝටම සුබ දවසක් ජය වේවා අනිවාර්යෙන් මතක් කරනවා subscribe කරලා තියාගන්න like එකක් කමෙන්ට් එකක් දාන්න එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් සෙට් වෙමු